ෆැට් ලොස් කරන අයට හෙල්දි ලෝ කැලරි ස්නැක් ඔප්ෂන්ස් තුනක් ගෙනාවා මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. පළවෙනි ස්නැක් ඔප්ෂන් එක තමයි ඔයාට ග්‍රීක් යෝගට් ග්‍රෑම් 100ක් එක්ක ඒත් එකම ඒකට බනානා ගෙඩියක් ඇඩ් කරන්න පුළුවන්. බනානා ග්‍රෑම් 100ක් විතර ඇඩ් කරන්න පුළුවන්. ඒක කට් කරලා ඔයාට ඇඩ් කරලා ඒත් එක්කම ඔයාට හනි ටේබල් ස්පූන් එකක් මේක උඩින් දාලා ඔයාට ඊවිනිං ස්නැක් එකක් විදියට ගන්න පුළුවන්. ඒතර ගොඩක් කට්ටියට අපේ ගොඩක් කට්ටියට ෂුගර් ක්‍රේවිංස් තියෙනවා. අතර ෂුගර් ක්‍රේවිංස් තියන අයට ගොඩක් හොඳ ඔප්ෂන් එකක් මේක. ඔයා ෂුගර් ක්‍රේවිං එක ආපු ගමන් ඔයාගේ ඩයට් එකට චීට් කරලා ස්වීට්ස් වර්ග අරගෙන එක ෂුගරි ෆුඩ්ස් ඒත් එක්කම ෂුගරි ඩ්‍රින්ක්ස් අරගෙන ඔයාගේ ඩයට් එකට චීට් කරන්න ඕනේ. මේ වගේ ඔප්ෂන් එකක් ඔයාට ගන්න පුළුවන්. කැලරිස් ගන්නත් අඩුයි. ඒ වගේම ඔයාගේ ක්‍රේවිං එකත් ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒත් එක්කම දෙවෙනි ඔප්ෂන් එක තමයි ඔයාට සාමාන්‍යයෙන් ෆෘට්ස් ග්‍රෑම් 250ක් වගේ වෙන්න සාමාන්‍යයෙන් ඔයාට ෆෘට් බෝල් එකක් ගන්න පුළුවන්. මේ බෝල් එකට ඔයාට සාමාන්‍යයෙන් ඇඩ් කර ගන්න පුළුවන් ඔයාට පපායා, වෝටර්මෙලන්, මැංගෝ, ඇපල්, ග්‍රේප්ස් ඕනම ෆෘට්ස් වලින් සාමාන්‍යයෙන් 250ක් වගේ වෙන්න මේ බෝල් එක ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාට ලොකු ක්වොන්ටිටි එකක් ගන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයාගේ ඇඟටත් හරිම අඩු කැලරිස් ප්‍රමාණයක් තමයි යන්නේ. ඒත් එක්කම තර්ඩ් ඔප්ෂන් එක තමයි ඔයාට ඕන නම් බ්‍රෙඩ් ස්ලයිස් එකක් එක්ක මේකට පීනට් බටර් ටේබල් ස්පූන් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔය එහෙම නැත්නම් අපි පීනට් බටර් වල කැමති නැත්නම් ඔයාට පුළුවන් මේකට එග් වයිට්ස් දෙකක් විතර දාලා ඒකට ඔයාට පෙපර් එහෙම දාලා ඔයාට මේ බ්‍රෙඩ් ස්ලයිස් එකත් එක්ක තව 100 grams of බනානාත් එක්ක කන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් තුනක් ඇඩ් කරගන්න පුළුවන්. සාමාන්‍ය මේ ඔප්ෂන්ස් තුනේම කැලරිස් 250කට වඩා අඩු කැලරිස් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ඩයට් කරද්දී ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මීල්ස් අතර ගෑප් එකේදී බඩගිනි එනවා. ඒතකොට ගොඩක් කට්ටිය ඕවර් ඊට් කරන යනවා. තමන්ගේ ඩයට් එකෙන් එළියට යනවා. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් තුනෙන් එකක් ඔයාලා ඇඩ් කරගත්තොත් ඔයාලට පුළුවන් ඔයාගේ ඩයට් එක රිස්ට්‍රික්ට් වෙලා දිගටම ඔයාගේ ඩයට් එක කරගෙන යන්න. ඉතින් තවත් මේ වගේ ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. අපි මේ ඔයාලට ෆැට් ලොස් කරන්න, weight gain කරන්න අතර ටිප්ස් මේ channel එකෙන් අපි share කරනවා. අපිව follow කරලා තියාගන්න.